ස්කින් කෙයාර් රූටීන් එකක් ෆලෝ කරද්දී ටෝන් එකක් භාවිතා කිරීම අනිවාර්ය ස්ටෙප් එකක්ද අනිවාර්ය ප්‍රොඩක්ට් එකක්ද කියන එක තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට ටෝන් එක සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අද වීඩියෝ එකෙන් ඔයාලට ඒවා ක්ලියර් කරගන්න පුළුවන් වෙයි දිගටම රැඳිලා හිටියනම්. එහෙනම් අද වීඩියෝ එක පටන් ගමු. ඉතින් ටෝන් එකක් කියලා කිව්වම ස්කින් කෙයාර් රූටීන් එකේ ඉම්පෝටන්ට්ම ස්ටෙප් එකක්ද ටෝන් එකක් නැතුව ස්කින් කෙයාර් රූටීන් එකක් කම්ප්ලීට් වෙනවද ඒ වගේම තමයි ටෝන් එකක් පාවිච්චි කරාම ඒකෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන තියෙනවද ඒක හොඳයිද නැත්නම් නිකන් ඕකේ ටයිප් එකේ ප්‍රොඩක්ට් එකක්ද මෙන්න මේවට පිළිතුරු අපි දැන් බලමු. මුලින්ම අපි බලමු මෙන්න මේ ටෝන් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. ටෝන් එකක් කියලා හඳුන්වන්නේ ඇත්තටම ක්ලෙන්සර් කරාට පස්සේ. ඒ කියන්නේ අපේ මුහුණ පිරිසිදු කරාට පස්සේ ඊළඟ ස්ටෙප් එකට හැටියට එන ප්‍රොඩක්ට් එක තමයි ටෝන් එකක් කියලා කියන්නේ. නිකන් ලික්විඩ් ගතියට නිකන් වතුර වගේ තියෙනවා හුඟක් වෙලාවට. දැන් නම් විවිධ වර්ගයේ ටෝනර්ස් තියෙනවා. ටිකක් ඔයිල් බේස් ටෝනර්ස් පවා තියෙනවා. හැබැයි පොදුවේ ගත්තාම ටෝන් එකක් කියලා කියන්නේ නිකන් ලික්විඩ් බේස්ඩ් ප්‍රොඩක්ට් එකක්. ඒ වගේම තමයි ක්ලෙන්සර් කරාට පස්සේ ඊළඟ ස්ටෙප් එක හැටියට ඇප්ලයි කරන ප්‍රොඩක්ට් එක හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ටෝන් එකේ විවිධ වර්ගයේ ප්‍රයෝජන තියෙනවා. සමහරක් ටෝනර්ස් තියෙනවා ඒ කියන්නේ අපේ ස්කින් එක හයිඩ්‍රේට් කරනවා. සමහර ටෝනර්ස් තියෙනවා ට්‍රීට්මන්ට් විදියට අපේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න වලට මේ සොලියුෂන් එකක් හැටියට ටෝනර්ස් තියෙනවා. සමහරක් ටෝනර්ස් තියෙනවා එක්ස්ෆෝලියේටිං ටෝනර්ස් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ විවිධ පර්පස් සඳහා එක එක විදිහේ අපිට ප්‍රයෝජන ලැබෙනවා අපි ඒ අදාළ ටෝන් එක පාවිච්චි කරාම. ටෝන් එකක් පාවිච්චි කරාම අපිට හුඟක් හොඳ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් අපි භාවිතා කරන ටෝන් එකට අනුව. උදාහරණයට අපි හයිඩ්‍රේටිං ටෝන් එකක් පාවිච්චි කරාම අපේ ස්කින් එකට හයිඩ්‍රේෂන් එකක් ලැබෙනවා. එක්ස්ට්‍රා හයිඩ්‍රේෂන් එකක් ලැබෙනවා. එතකොට අපි එක්ස්ෆෝලියේටිං ටෝන් එකක් පාවිච්චි කරාම අපේ ස්කින් එකේ මැරෙනුසයින් ඉවත් වෙලා ස්කින් එක හොඳ වෙනවා. ඉතින් මේ විදිහට විවිධ පර්පස් සඳහා ටෝනර්ස් තියෙනවා. ඒක පාවිච්චි කරාම ඒකේ තියෙන ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. හැබැයි ටෝන කියලා කියන්නේ අනිවාර්ය ස්ටෙප් එකක් නෙමෙයි. අපේ ස්කින් කෙයාර් රූටීන් එකේ ටෝන් එකක් තියෙන්න ඕනේ කියලා දෙයක් නැහැ කොහෙත්ම. ටෝන් එක නැතුව වුණත් අපිට අපේ ස්කින් කෙයාර් රූටීන් එක කම්ප්ලීට් වෙනවා. අපිට මේ ටෝන් එකට ආයෙ වෙනම වියදමක් දරන්න අවශ්‍යතාවයක් නැහැ. ටෝන් එකක් ඇප්ලයි කරේ නැහැ කියලා අපිට ලොකුවට ස්කින් එකට හානියක් වෙන්නේ නැහැ. ඉතින් ටෝන් එකෙන් ලැබෙන ප්‍රයෝජනම අපිට අනිකුත් ප්‍රොඩක්ට් වලින් උනත් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් අපි ගත්තම අපි හයිඩ්‍රේටිං ටෝන් එකක් පාවිච්චි කරනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ස්කින් එකට හයිඩ්‍රේෂන් එකක් ලබා දෙනවා. ඉතින් අපි මොයිස්චරයිසර් එකකිනුත් සිද්ධ වෙන්නේ හයිඩ්‍රේෂන් එකක් ලැබෙන එක. ඉතින් ආයේ ඒකට වෙනමම එක්ස්ට්‍රා ටෝන් එකක් භාවිතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එක්ස්ෆෝලියේටිං ටෝන් එකක් පාවිච්චි කරාම ස්කින් එකේ මැරුණු සෛල ඉවත් වෙනවා. ඉතින් අපිට ඒක වෙනුවට අපිට සීරම් එකක් හරි වෙන මොකක් හරි එක්ස්ෆෝලියේටිං ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා අපිට ඒක ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ටෝනම පාවිච්චි කරන්න ඕනේ කියලා නැහැ. හැබැයි පාවිච්චි කරාම අපිට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි පාවිච්චි කරේ නැහැ කියලා අපේ ස්කින් කෙයාර් එකට කිසිම විදිහේ අඩුවක් ඇති වෙන්නේත් නැහැ. ඉතින් ටෝන කියලා කියන්නේ ඇත්තටම එක්ස්ට්‍රා ප්‍රොඩක්ට් එකක්. එක්ස්ට්‍රා කාලයක් තියෙනවා නම් එක්ස්ට්‍රා මුදලක් තියෙනවා නම් ඉතින් ඔයගලන්ට ඒ සඳහා වියදම් කරලා ඔයගලන්ට ටෝන එකක් මිලදී අරගෙන ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ටෝන එක අද කාලේ හුඟක් අය පාවිච්චි කරන හේතුව ඉතාමත් හොඳ ටෝනර්ස් දැන් මාකට් එකේ අපේ ස්කින් කෙයාර් එකේ අපිට ගන්න තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ ටෝනර්ස් තියෙනකොට ඒකෙන් ප්‍රතිඵල ලබා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකට වෙනම මුදලක් ඔයා වැය කරන්න ලෑස්ති වෙලා ඉන්නවා නම් ඔයාට ඒක කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටෝන් එකක් පාවිච්චි කරේ නැතත් කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ස්කින් කෙයාර් කියලා කියන්නේ ප්‍රධාන ස්ටෙප් 3යි තියෙන්නේ. එකක් තමයි ස්කින් එක ක්ලෙන්සර් කරන එක. ඒ කියන්නේ අපේ මුහුණ පිරිසිදු කරන එක. ඊළඟට ස්කින් එක හයිඩ්‍රේට් කරන එක. ඉතින් මොයිස්චරයිසර් එකක් හෝ යම් කිසි දෙයක් පාවිච්චි කරලා අපේ ස්කින් එක හයිඩ්‍රේට් කරන එක සහ ඊළඟ ප්‍රධාන ස්ටෙප් එක තමයි ස්කින් එක ප්‍රොටෙක්ට් කරන එක. ඒ කියන්නේ හිරු එළියෙන් අපේ ස්කින් එක ප්‍රොටෙක්ට් කිරීම සඳහා සන්ස්ක්‍රීන් වගේ දෙයක් පාවිච්චි කරන එක. ඉතින් මේ ස්ටෙප් 3 තමයි අනිවාර්ය ස්ටෙප් එක වෙන්නේ මිසක් ටෝන් එකක් පාවිච්චි කිරීම අනිවාර්ය ස්ටෙප් එකක් නෙමෙයි. ඕනේ නම් පාවිච්චි කරලා ඒකෙන් උනත් අපේ ස්කින් එකට හොඳක් ලබා ගන්න පුළුවන්. ඉතින් කෙටියෙන් කිව්වොත් ටෝනර්ස් කියලා කිව්වහම ප්‍රයෝජනවත් දෙයක් හැබැයි අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. ඉතින් මේ chart එක හරහා ඔයාලට කෙටියෙන් එක්ස්ප්ලেইন කරන්නම් අද වීඩියෝ එක. ඔයාලට ටෝන් එකක් ඕනෙමද? නැහැ. ඇත්තටම ටෝන් එකක් අවශ්‍ය නැහැ. හැබැයි ඔයාලට අවශ්‍ය නම් ඔයාලට එක්ස්ට්‍රා
ප්‍රයෝජනයක් ලබා ගන්න කැමති නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට පාවිච්චි කරන්න ඕනේද? ඔව් එහෙනම් ඔයාට සුදුසු එකක් අරගෙන භාවිතා කරන්න. ඔයාට පාවිච්චි කරන්න අදහසක් නැද්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ බේසික් ස්ටෙප්ස් ටික ස්කින් කෙයාර් එකේ ෆලෝ කරන්න. ඒක හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයාට පාවිච්චි කරන්න හිතෙනවා නම් ඉතින් ඔයා කොයි විදියට ඕන එකක්ද මම තෝරගන්න ඕනේ කියලා ගත්තාම ඔයාගේ ස්කින් ටයිප් එකට අනුව, ඔයාගේ බජට් එකට අනුව ඔයාට ටෝන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහ ඊළඟ වීඩියෝ එකේදී ටෝන එකක් පාවිච්චි කරනවා හිතනවා නම් කොයි විදිහට ටෝන එකක්ද ඔයා පාවිච්චි කරන්න ඕනේ, ටෝන වර්ගස් මොනවද? ඒ කියන්නේ types of toners ඒ ගැන මොගලන්ට ඉස්සරහට කියලා දෙන්න. ඉතින් ඔයාලට පුළුවන් වේවි ඔයාට ටෝන එකක් භාවිතා කරන්න ඉන්නවා නම් ඔයාට ඒ විදිහේ ඒ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වේවි. ඉතින් මගෙන් ඇහුවනම් මම ටෝන එකක් පාවිච්චි කරනවාද? මං කාලයක් තිබුණා ටෝන එකක් පාවිච්චි කරපු. දැන් මම ටෝන එක වෙනුවට පාවිච්චි කරන්නේ එසෙන්ස් එක පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මම පාවිච්චි කරන තවත් ටෝනර්ස් කිහිපයක්ම තිබුණා. ඒව ගැනත් මම types of tone ඉස්සරහට අරන්ට මේ ටෝනර්ස් වර්ග ගැන ඔයගලන්ට වීඩියෝ එකේදී ඒක ගැන මම පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් අද ඔයාලට මොකද්ද මේ වීඩියෝ එක ගැන හිතුනේ? මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒකටත් මම පිළිතුරක් ලබා දෙන්නම්. ඉතින් ටෝනර්ස් වර්ග ගැන වීඩියෝ එකකින් මා ඔයගලන්ව හම්බ වෙන්න එන්න. ඔයගලන් හැමෝටම සුබ දවසක්.